ඉතින් යාළුවනේ අපි WhatsApp group එකකින් plan කරගත්ත මාතර යන trip එක කොහොම හරි ගියා. යාළුවනේ ඉතින් කොහොමද යාළුවනේ අද අපි යන්න හදන්නේ මාතර. ඉතින් යාළුවනේ මම දැන් යන්න හදන්නේ දුමගාවට. දුමගාවලින් තමයි වාහනේ යන්නේ. ඉතින් අපි යන ගමන් සෙට් වෙමු. මම ඉතින් යන්නේ දුඹගහවලට යනකොට 5:45 වගේ වුණා. ඒ වුණාට යාළුවනේ වෑන් එකෙන් ටිකක් පරක් වුණා. කොහොම හරි 6:00 විතර වෙනකම් මම එතනටලා බලාගෙන හිටියා. කොහොම හරි තව යාළුවෙක් හිටියා ඉමේජ්. ඌ එන්න ටික වෙලාවක් ගියා. මම කොහොම හරි ඌ වෙනකම් විනාඩි 20ක් වගේ බලාගෙන හිටියා. වෑන් එක එනවා. අනේ වෑන් එක නෑ තව. තව ටිකකින් එනවා කියලා කිව්වා. මෙහා ඉන්න ඉමේජ්. වෑන් එක ආවට පස්සේ යා. ඉතින් යාළුවනේ වෑන් එකත් ආවා. ඉතින් අපි ගමන යන්න පිටත් වුණා. හොඳ වැඩේ කියන්නේ යාළුවනේ මොනුරාගලින් තමයි ඉතිරි යාළුවෝ සෙට් එක නගින්නේ. මුත් ගොඩක් වෙලා දැන් ඇවිල්ලා මොනුරාගල ටවුන් එකට. ඉතින් දැන් අපි ගමන යන්න පිටත් වුණා. නොකොල්ලෙක් නගින්න අපිට ඉස්සරහින් ඌ දැන් පැය ගානක් ඉස්සෙල්ලා ඇක්දලා ඉතන්ටලයි. අපේ ගජනයක සහෝදරයා කට්ටිය සෙට් එකේ ඉන්නවා මෙයා. අනේ අපි යනවා මෙහා පැත්තේ රන්දි ගියා. බලවත් මෙහා ඉන්න දුවනා. අපි ඉස්සරහට ගිහින් සෙට් වෙමු. අපි උදෙන්ම ආව නිසා අපි ඔක්කොම ගොඩක් බඩගිනි හැදිලා හිටියේ. ඉතින් අපි ඒක නිසා කෑම කන්න නැවැත්තුවා. ගොල්ලා පන්දිකයා ඉන්නවේදන කට්ටිය ඔක්කොම ටික අමාරුවෙන් ඉන්නේ. ඒක තමයි කට්ටිය හොයාගෙන මේ කොහෙද යනවා. අලිෂ ඔබ කන්නඩි දාලාද? ඔව් මේකට කොහොමද දානවා? මේකට එද්ද නිදාස යමන් බා. මේ හායි ළමයි vlog එකක් කරන්න හදන්නේ. මේ එහා පැත්තේ ඉන්නේ කල්පනී කෝ සසින්දී. එහා පැත්තේ ඉන්නවා කෝ සසිනි දෙරියන් කෝ චාම්. අපි වලුනි කඩේට පොඩ්ඩක් ආවා. දැන් ආයි යනවා. අපි දැන් කෑම කන්න හදන්නේ. කට්ටිය අරේ කෑම කනවා. අපි හැට යන්න හදන්නේ. යාළුවනේ කොහොමද අපි කාලා ඉවරයි. දැන් යන්න හදන්නේ. අවුරුදු ඉන්නවා මෙහා. මේ ඉන්නේ. බලමු මිතුරුන් කොහෙද දන්නේ. හරි ඉතින් යාළුවනේ අපි ආයේ යන්න හදන්නේ. ඉතින් යාළුවනේ අපි ඉස්සෙල්ලම යන්නේ හුම්මානේ බලන්න. හරි අපි යන ගමන් සෙට් වෙමු ඉතින්.
ඉතින් යාළුවනේ අපේ පළවෙනි ලොකේෂන් එකට ඔන්න අපි ආවා. අපි ඉතින් යාළුවනේ යන ගමන් ඉන්නේ මේ පළවෙනි ලොකේෂන් එක තමයි හුම්මානේ. යාළුවනේ ගොඩක් දුර යන්න තියෙනවා සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ටිකක් දුර යන්න තියෙනවා. ඉතින් යාළුවනේ මේ පිටිපස්සේ පේන පඩිපෙලෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් මම ඉස්සරහින්ම ගියා යාළුවෝ සෙට් එකක් ආවා. අපි ඉතින් යාළුවනේ ටිකටුත් අරගෙන දැන් උඩට යන ගමන් ඉන්නේ. එහා පැත්තේ යාළුවනේ ලස්සන බීච් එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. අපි එනකොට එතනට යන්. ඉතින් යාළුවනේ ඔන්න අපි ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පිටිපස්සෙන් පේන්නේ එතන තමයි. අපි යාළුවනේ පහළට යන්. මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මම මේ වැඩ ගාවට වගේ ආවා මෙතන ගහල් තියෙන. මම ඔයාලට බෑක් කැම් එක දාලා පෙන්නන්නම්. හරිම ලස්සනයි යාළුවනේ මෙතන නම්. ඉතින් යාළුවනේ අපි එතන ටික වෙලාවක් ඉඳලා අර පහළ අපි දැක්ක ලස්සන බීච් එකට අපි ආවා. ඉතින් යාළුවනේ ඔන්න අපි එතනට ආවා. ඇත්තටම කිව්වොත් යාළුවනේ මේක නම් ෆොටෝ ගහන්න වගේ ඒවට නම් සුපිරි ප්ලේස් එකක්. ඔයාලට මේ එතන තමයි පේන්නේ. ඉතින් යාළුවනේ අපි ෆොටෝ ගහලා ඉවර වෙලා ටික වෙලාවක් මෙතනත් ඉඳලා ඊට පස්සේ අපි වෑන් එකට ගියාම. ඉතින් යාළුවනේ ඔන්න අපි ආය වෑන් එකට ආවා. ඊළඟ ලොකේෂන් එකේදී අපි ආය සෙට් වෙමු. ඉන්නවා වැවුරු ගන්න. අන්න හරි වැවුරු ගන්නලා තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අපි යම් පන්සලේ. ඉතින් අපි බුද්ධ මන්දිරයේ ඇතුළට ආවා. පාය වලන්න යන්න හදන්නේ නැහැ. මොකක්ද කියනවා? කට්ටිය ඔක්කොම මෙහෙන් යනවා. මොකද කියපන්? අරුම පුදුම රෝසු බරි. යනවා අරුම. යන් කොහොමද? ඉතින් අපි මෙතනින් ටිකටුත් අරගෙන ගියා කෞතුකාගාරයේ ඇතුළට.
අරුම් පුදු මොරලෝස පුදුයි මොකක්ද වයින් කරලා හරි මම බරකුත් ටික මොකක් හරි වෙන්නේ නැතිනේ අදහසක් නැහැ මේක තමයි ඔරලෝස හැබැයි ඉතින් යාළුවනේ ටික වෙලාවක් ගියාට පස්සේ තමයි අපිට තේරුනේ මේක නෙවෙයි අරුම් පුදු මොරලෝසුව වෙන එකක් තමයි ඒ අරුම් පුදු මොරලෝසුව කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අරුම් පුදු මොරලෝසුව ඔයාලත් බලා ගන්නකෝ ඉතින්. මේ ගොඩක් පැරණි ගාන තියෙනවා මේ පැත්තේ තියෙනවා බෝතල් වගේ පරණ ගොඩක් ඒවා තියෙනවා මම ඔයාලට පෙන්නන්නම් මාත් ඉතින් මේ තියෙන්නේ ආණ්ඩියාලිදා. ඉතින් යාළුවනේ අපි එතනින් පිටත් වුණා. දැන් අපි යන්නේ වෙහෙරේන පන්සලට. ඉතින් සෙට් එකම එනවා. ඉතින් කියපන් කොහෙද ඉන්නේ කියලා දෙහණියම කියපන් කොහෙද ඉන්නේ කියලා වෙරේනේ ඉන්නේ දැන් අපි මම ඔයාලා බලා ගන්න ළමයි එන්න. ඉතින් යාළුවනේ පූජා කරන්න මලුත් අරගෙන පන්සල ඇතුළට ගියා. ඉතින් යාළුවනේ මෙතන කාසියක් දාන්න තැනක් තිබ්බා දුරේ ඉඳන් පොකුණ ඇතුලේ. ඉතින් මං එතනට කාසියකුත් දාලා බැලුවා. ඉතින් යාළුවනේ අපි දැන් යන්න හදන්නේ උමං විහාරය ඇතුළට මේ පන්සලේ තියෙන අපි ඉස්සරහට යම් මෙතනින්. ඉතින් යාළුවනේ මෙතනින් තමයි එන්ට්‍රස් එක තියෙන්නේ. මේක යාළුවනේ අපි ඔය දැන් ඉන්න තැන පහළ තමයි තියෙන්නේ. ඒ කියන්නේ පොළොවේ යට තමයි මේක හදලා තියෙන්නේ. පියන් ඉස්සරහට මේ පඩිපෙළත් බැහැගෙන ඉතින් යාළුවනේ මෙතනින් තමයි යන්න තියෙන්නේ මේක ඇතුළට. මේක යාළුවනේ ගොඩක් චිත්‍ර ඉස්සර ජාතක කතා එහෙම ඇඳලා තියෙනවා. අමාර පින්තූර අඹලා වගේ ඒක හරිම ලස්සනයි යාළුවනේ ඇතුළ. ඉතින් යාළුවනේ අපි මේකේ පොඩ්ඩක් ඇතුළට ගියාට පස්සේ ගොඩක් පාරවල් තියෙනවා හිට මෙහිට යන්න. අපි ඉතින් හිමීට ගියා ඉතින් ඇතුළට. මේ පැත්තට යන්න එපා කියලා තියෙනවා. මෙහාට මේ ගහලා තියෙන ඉදිරියට යන්න කියලා මෙහා පැත්තේ. පියන් ඇතුළට බලන්න. යාළුවනේ කවුළු වලින් උඩ ඒ කියන්නේ අපි කලින් හිටපු තැන තමයි ඔතන උඩ තියෙන්නේ. ඔය කවුළු වලින් පේන්නේ ඒ උඩ තමයි. පියම් මේක තව ඇතුළට කන්නාඩිත් හයි කරලා තියෙනවා. මේ කන්නාඩි නිසා යාළුවනේ මේ අපි නිකන් උමං වගේ තියෙන ඒවත් පොඩාක් දිගට තියෙනවා වගේ තමයි පේන්නේ බැලුව වැල්මම. උඩ තියෙනවා මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කිරීම අඹලා පිළිම විදිහට.
ඉතින් යාළුවනේ අපි අර හිටපු බුදු පිළිමේ තමයි අර බුදුරජාණන් වහන්සේගේ පිළිමේ තමයි අර ලොකු ඔය ඔතන උඩි කවුළු වලින් පේන්නේ. අපි දැන් උමම් විහාරයේ ඇතුලින් ඇවිල්ලා ඉවරයි. මේකේ අවසානටම වගේ අපි ඇවිල්ලා තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ අපි මෙතනින් උඩට ආවා. දැන් ඉන්නේ යාළුවනේ අපි මේකේ උඩ. ඉතින් යාළුවනේ අපිට මෙතනින් අර බුදු පිළිම පිටිපස්සේ හදලා තියෙන උඩට යන්න පුළුවන් විදියට වෙනම ඒකෙත් අර වගේම චිත්‍ර තමයි තියෙන්නේ. අපි එතනින් උඩට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් යාළුවනේ එතනින් අපි පොඩ්ඩක් එක මහලක් විතරක් උඩට ගිහිල්ලා එළිය වටපිටාව පොඩ්ඩක් බලන්න ආවා. හරි යාළුවනේ අපි උඩට යන් ඉතින්. යාළුවනේ මේ ඉස්සර ඇඳපු චිත්‍ර තාමත් තියෙනවා. සමහර ඒවා නම් පොඩ්ඩක් මැකිලා වගේ වෙලා ඒ වුණාට සමහර චිත්‍ර තාම හොඳට තියෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ අපි උඩට යන් දැන්. තට්ටු කීපයක්ම තියෙනවා යාළුවනේ මේක උඩට නගින්න. මම මේ පැත්තෙන් එනකොට ඉදිරි කට්ටිය එහා පැත්තෙන් ඇවිල්ලා මේක දෙපැත්තකින් නගින්න පඩිපෙළ තියෙනවා. අපි ඉතින් යාළුවනේ කට්ටියත් එක්කම හිමීට උඩට ගියා. ඉතින් යාළුවනේ මේ පේන්නේ බුදු පිළිමය. අපි තාම උඩටම ගිහිල්ලා නෑ. අර කට්ටිය නම් පහළ මං උඩට නැංගා ටිකක්. අවුඩට නගින්න තියෙනවා මේකේ. ඔන්න යාළුවනේ මං උඩටම ආවා මේක මේ උඩම මහලට. ඉතින් යාළුවනේ මේකේ හරිම ලස්සන view එකක් තමයි තියෙන්නේ. එහා පැත්තේ බුදුරජාණන් වහන්සේගේ පිළිමය තියෙනවා. මේක යාළුවනේ එහා පැත්තේ තියෙනවා කෝච්චි පාරක්. උඩටම ආවා මේකේ. ඉතින් යාළුවනේ මේක උඩටම නැංගට පස්සේ මෙහෙම තමයි අපිට පහළ පේන්නේ. මේ පැත්තෙන් බුදු පිළිමේ තියෙනවා. දැන් යාළුවනේ ආයේ පහළට යන ගමන් තමයි ඉන්නේ. යාළුවනේ අපි ඊට පස්සේ පහළට බැස්සා. ඉතින් මට ඒකට හම්බුණා මෙන්න මේ යාළුවෙක් කොම්බෝල යවනවා. ඉතින් යාළුවනේ දැන් අපි හදන්නේ කෑම කන්න යන්න දවල්ට. අපි ගිහින් සෙට් වෙමු. හරි ඉතින් යාළුවනේ අපි ඉතින් කෑම හිමත් කාලා ඉවර වෙලා ඩෙසර්ට් එකක් ගත්තා ඉතින් මෙතන ඉඳන්. අපේ හේමජිත් තමයි අයිස්ක්‍රීම් ටික මේ බෙදාගෙන යන්නේ. අපි යාළුවනේ අයිස්ක්‍රීම් කාලා ඉවර වෙලා ඊළඟ ප්ලේස් එකට ගියා අපි. ඉතින් යාළුවනේ ඈතින් පේන්නේ පරවිදු උපත.
ඔයාලට පේන ඇති ඈත චෛත්‍යයක් තියෙනවා. අපි එතනට තමයි යාළුවනේ ඊළඟට යන්නේ. ඇවිල්ලා ඉන්නේ මේ. කියපන්. කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. මේ පැත්තට ඔය කොටුව ගෝල් ෆේස් කියපන් ගෝල් ෆේස් කොහෙද ඇවිල්ලා ඉන්නේ. ගෝල් ෆේස් කියපන්. ඕනේගේ ගමේ. සිරාවට ගෝල් ෆේස් කියපන් පරවිදුපත බලන්න අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් යාළුවනේ ඔය ඈත කුල්ලක් වගේ පේන්නේ මේකේ කලින් තිබ්බ පාලම තමයි. ඒක යාළුවනේ කැඩුණා ඔයාලට මතකත් ඇති. ඒ පාලම තමයි යාළුවනේ තියෙන්නේ. අපි ඉතින් ඉස්සරහට ගියා. ඉතින් යාළුවනේ මේක නම් පට්ටම් පට්ට view එකක් යාළුවනේ. ඔයාලට පේනවා ඇති පට්ට ලස්සන පරිසරයක් තමයි යාළුවනේ මෙතන තියෙන්නේ. ඉතින් අපි ඒ සුන්දරත්වයත් විඳගෙන ඉස්සරහට ගියා. යාළුවනේ මේකේ උඩට නගින්න ඕන ටිකක් අපි ඔක්කොම ඊට පස්සේ උඩට නගින්න පටන් ගත්තා මේකේ. යාළුවනේ මේකේ උඩටම ආවට පස්සේ අපිට මෙන්න මේ වගේ view එකක් තමයි බලා ගන්න පුළුවන් උනේ. ඔයාලට පේනවා ඇති උඩ චෛත්‍ය තියෙනවා. ඒ වගේම යාළුවනේ මේක හරිම ලස්සන තැනක් තමයි. එහා පැත්තෙන් බීච් එක පේනවා. ගින් ආයි හම්බ ඊළඟට යන්නේ පොල්ලේන බීච් එකට. යාළුවනේ ඔන්න අපි ඊළඟ ප්ලේස් එකට යන්න පිටත් වුණා. යාළුවනේ ඉතින් අපි පොල්ලේන බීච් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් නාන්න යන හදන්නේ ඔක්කොමත් එක්ක බහලා ඉන්නේ. එයා පැත්තේ බීච් එක තියෙන්නේ. අපි ගිහින් සෙට් වෙමු. යාළුවනේ අපි බීච් එක පැත්තට යන ගමන් තමයි මේ ඉන්නේ. අපි ඉතින් නාලේ වෙරලා තමයි ආවේ. එතන වීඩියෝ ටික ගන්න බැරි වුණා. නාලේ වෙරලා ආවා ඉතින් එතන වීඩියෝ ටික ගන්න බැරි වුණා කොහොම හරි. පොළ ටික ඔක්කොම ආවා මම කලින් ආවේ වීඩියෝ ගන්නවා. යාළුවනේ අපි ඊට පස්සේ ගෙදර එන්න පිටත් වුණා.
ඉතින් යාළුවනේ අද බ්ලොග් එක තව ටිකකින් ඉවර කරන්න හදන්නේ. අපි ඔක්කොම මල්ලට අරන් යන්න බඩු ගත්තා. අපිත් එක්ක ආවම ඉන්නේ. බයි. මේ සෙට් එකේ ඉන්නවා එතනින් මුන් මේ පැය ගානක් කඩේ ඉඳන් බඩු තෝරලා දැන් තමයි එළියට බැස්සේ. මෙතන තව එක්කෙනෙක් ඉන්නවා. මුවන් මොනවද කියන්න තියෙන්නේ? හොඳයි දද්දාව. බරටම කඩවල් දෙකකින් බඩු අරගෙන ගෙවල් වලට අරන් යන්න ඉන්න දෝරුව තමයි ඉන්නේ. එහෙනම් යාළුවනේ අද බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. අපි මේ වගේ තවත් අලුත් හොඳ බ්ලොග් එකකින් අමු. දැන් අපි කෙලින්ම ගෙදර තමයි යන්නේ. මේ ඉන්නේ රන්දි මූ ගොඩක් තැන්වල හිටියේ නෑ කැපුණා. එහෙනම් යාළුවනේ තව අලුත් බ්ලොග් එකකින් හම්බ වෙමු.